ඇත්තම කතාව ගත්තොත් මම මේ ප්‍රශ්නෙට මූණ දුන්නට පස්සේ මාරු විදිහට මානසික වැටුණා. මම හිතනවා ඒකේ වැරද්ද තියෙන ඇත්තටම මගේ. මට එළියටවත් තියා ගන්න බැරි වුණා. අඩු ගානේ මට ෆ්‍රොක් එකක්වත් ඇඳන් යන්න බෑ. මොකද කකුල් දෙකේ හැමතිස්සෙම ඩ්‍රයි වෙලා නිසා මාරම කැතයි. Hi යාළුවනේ, welcome to back Roshni Vlogs YouTube channel එකත් එක්ක ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මම පොඩක් අසනීපෙන් ඉන්නේ. ඒක නිසා මගේ voice එක පොඩක් අවුල් වෙලා තියෙන එක ගණන් ගන්න එපා. ඉතින් ළමයි අද මම ගෙනාවේ ඔයාලට මම හිතනවා මේ ප්‍රශ්නේ ගොඩක් ගෑල් ළමයට තියෙනවා ඇති කියලා. මට තිබ්බ ප්‍රශ්නේ තමයි මගේ ස්කින් එක ගොඩක් පහුගිය ටිකේ dry වෙලා තිබ්බේ. අර ඒ කියන්නේ මම ඒකට නමක් කියන්න දන්නේ නැහැ. මගේ අර කකුල් දෙක සමහර තැන්වල නිකන් අර මාළුවන්ගේ කොරපුතු වගේ වෙලා තිබ්බා. අනිත් එක හැමතැනම වේලිලා වගේ හැම යන්න ගත්තා. ඒකට ලොකුම වැරද්ද ඇත්තටම මගේ. මොකද එකක් තමයි මම දවල් කාලේ බොඩි ලෝෂන් යූස් කරන්නේ නැහැ. මොකද මට ඉක්මනට දාඩිය දාන නිසා මට ඉන්න අමාරු නිසා අත්වල කකුල් වල මම බොඩි ලෝෂන් ගාගෙන ඉන්න කැමති නැහැ. දවල් වරුවේ මොකද අපි ඉන්නේ පුත්තලම නිසා මාර විදිහට රස්නේ. අනිත් එක තමයි මම වතුර බොනවා හරිම අඩුයි. මම හිතනවා ඒකේ වැරද්ද තියෙන ඇත්තටම මගේ. ඒ කොහොමදත් මගේ මූණ උපතින්ම ගත්තොත් ඔයිලිනේ. ඒත් මගේ බොඩි එක හරිම ඩ්‍රයි. මොකද මම වතුර බොනවා අඩු නිසා. ඒ නිසාම මගේ ස්කින් එක මට එළියටවත් තියා ගන්න බැරි වුණා. අඩු ගානේ මට ෆ්‍රොක් එකක්වත් ඇඳන් යන්න බෑ. මොකද කකුල් දෙකේ හැමතිස්සෙම ඩ්‍රයි වෙලා නිසා මාරම කැතයි. ඔහොම මම හොයාගෙන උත්තර හොයාගෙන යද්දී එක තැනකදී මට කිව්වා බොඩි ලෝෂන් එකක් තියෙනවා මේ වගේ මේ ගාණක් වෙනවා කියලා. හැබැයි ඒ බොඩි ලෝෂන් ගන්න ගියොත් ඇත්තටම විකිරෙනවා. ඔයාට කියන්න මට මේ දවස්වල ෆේස් ක්‍රීම් එකක්වත් ගන්න අතේ සල්ලි නැහැ. ඒ නිසා මම ලොකු ගණන් දීලා දැන් දේවල් ගන්න එක චුටක් සීමා කරලා තියෙන දේ කොහොමද මැනේජ් කරන් ඉන්නවා කියලා. මම ඕන්න ෆාමසි එකට ගියාම මම මේ ෆාමසි එකේ ඉන්න කෙනෙක්ගෙන් අහනවා මේකට මේ මොනවාද ගෑවොත් මොකද්ද හොඳ කියලා. ඊට පස්සේ එහෙම බලපුවම තමයි මට මේ ග්ලිසරින් එයා දුන්නේ බයෝ ග්ලිසරින්. මෙන්න මේ ඩප්පිය දුන්නා. ඇත්තට මේක රුපියල් 150ක් දීලා මම ගත්තේ. ඔය 180යි මේකේ තියෙන රුපියල් මට දුන්නේ රුපියල් 150ට. එයා කිව්වා ග්ලිසරින් ගාලා බලන්න කියලා. මං හිතන්නේ මේවා කේක් හදන්නත් ගන්නවා. මොකද මේ කේක් එහෙම හදන්න මං හිතන්නේ ග්ලිසරින් යූස් කරනවා. එහෙම එකක් තියෙනවා. ඔයා දන්නවද මෙන්න මේ පුංචි ඩප්පියෙන් මගේ මේ ලොකුම ප්‍රශ්නේ මට මානසික වදයක් වෙලා තිබ්බ ප්‍රශ්නෙට උත්තරයක් හම්බුණා කියලා. මම සතියයි ඇත්තටම එක දිගට ගෑවේ. දවස් 2-3ක් ගාද්දි එක දිගට මගේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. මේ ෆොටෝ එකේ පෙන්නනා වගේ ඔයාගේ හැමත් මේ වගේ වෙන්න පුළුවන්. මාර විදියට ඉරි තැලිච්ච හැමක් වෙන්න පුළුවන්. ඩ්‍රයි වෙලා තියෙන්න පුළුවන්. කොච්චර බොඩි ක්‍රීම් ගාවතාවට හරියන්නේ නැති වෙන්න පුළුවන්. සමහරවිට උපතින්ම අපිට මේ වගේ මේ මොනවාද ස්කින් එකක් ලැබිලා තියෙන්න පුළුවන්. අනිත් එක තමයි වතුර බොනවා අඩුකම. මේ වගේ එක හේතු නිසා අපේ බොඩි එකට ලොකු ප්‍රශ්න ඇති වෙනවා. විශේෂයෙන්ම අපි හැමදෙස්සම වතුර බොන්න ඕනි කියලා කියන්නේ අපේ හැමදෙස්සම තෙතමනයත් එක්ක තියාගන්න ඕනි කියලා කියන්නේ ඇයි දන්නවද? අපේ හැම රැලි වැටෙනවා. ඒතරම මේක ඔයා පාවිච්චි කරලා බලන්න. ඔයාලට ලොකු වෙනසක් තේරෙයි. නයිසිරමත් සිරම් එක ඉවර වුණා. ඒ ඩප්පිය අරගෙන තමයි යූස් කරේ. මේ ඩප්පිය ගැන ඔයාලා දන්නවනේ. මේක පාවිච්චි කරන විදිහ ගැන ගත්තොත් අපි සාමාන්‍යයෙන් දවල් වරුවේ මේක ගෑවොත් ගන්න එපා. මොකද මේක ඉරව්වට අපි මේක ගාලා තිබ්බොත් අපේ ස්කින් එක කළු වෙන්න බලනවා. ඔයා ගොඩක් වෙලාවට මේක රැට යූස් කරන්න. මේක යූස් කරන්නේ මෙහෙමයි. ඔයා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ඔයාගේ හැමේ වතුර තියෙන්නේ. වතුර යම් තාක් දුරට තියෙද්දි මේක ඔයා බොඩි එකට ගන්න. ඒකත් 0.2-3ක් වගේ ගන්න. මොකද ලොකුවටම වැඩිපුර ගන්න යන්න එපා. ඒක හැමට හොඳ නැහැ. අනිත් එක ඔයාලට ගානකොට ටිකක් තේරෙයි චුටක් අර රස්නයක් වගේ එකක් තේරෙයි. කියන්නේ මේක ගානකොට අර නිකන් මොකක්ද ඒකට කියන්නේ චුට්ටක් පිච්චෙනවා රස්නයක් වගේ එකක් දැනේ. ඒක නිසා තමයි කියන්නේ වැඩිපුර ගන්න එපා කියලා. මම මේක දැන් නම් මේකේ මම පොඩ්ඩයි පාවිච්චි කරේ. ඒ පොඩ්ඩෙන් මෙච්චර ගානක් ඉතුරු වෙලා තියෙනවා. තව තියෙනවත් එක. මේකේ තව තියෙනවා. ඉතින් ලොකු ගණන් දීලා ලොකු බොඩි ලෝෂන් ගන්න හොන්නේ. මේ 150ක් දීලා ඔයාගේ ප්‍රශ්නට උත්තරය හොයාගන්න පුළුවන්. වතුර චුට්ටක් ඇඟේ තියෙද්දි ඔයාගේ බොඩි එකට අත් දෙකට කකුල් දෙකට ගන්න. ඊට පස්සේ වේලෙන්න. ඇරුණාට පස්සේ ඔයා බොඩි ලෝෂන් එක ගන්න. හැබැයි බොඩි ලෝෂන් එකත් එක්ක කලවම් කරලා මේක ගන්න යන්න එපා. මොකද ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් එක සමහර වෙලට මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇලර්ජි එකක් වෙන්න පුළුවන්. ඒකයි මම ඔයාලට කියන්නේ. වතුරත් එක්ක
චුට්ටක් කලවම් කරලා ගාලා ඊට පස්සේ විනාඩි 10ක් විතර ගියාට පස්සේ ආගේ බොඩි ලෝෂන් එක වෙල්ලාට පස්සේ බොඩි ලෝෂන් එක යූස් කරන්න කියලා. මේක මම දන්නේ ඒක හරිද නැද්ද කියලා. නමුත් මම මේක මගේ හිස්ටරි වලටත් පාවිච්චි කරනවා. මොකද මගේ හිස්ටරි තියෙන නිසා. මොකද හිස් කබලත් ඩ්‍රයි වුණාම හිස්ටරි ඇති වෙන්නේ. ඒක නිසා හිස් කබලේ තෙතමනේ අඩු වුණාම තමයි හිස්ටරි එන්න බලන්න. ඒක නිසා මම මේක හිස්ටරි වලට යූස් කරනවා. තව දෙයක් තමයි මම මගේ ලිප්ස් ඩ්‍රයි වෙන නිසාත් මම මේකෙන් පොඩ්ඩක් විතර ගානවා. මේක ඇත්තටම ගොඩක් හොඳයි. හැමදේ කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද අපි එක දිගට ගන්න අපේ ස්කින් එක ලයිට් වෙන්න මේකෙන් ඔයාට උදව් කරනවා. ඉතින් ග්ලිසරින් ඔයා යූස් කරලා ඇති සමහර විට ඔයා ග්ලිසරින් ගැන කලින් උනත් දන්නව ඇති. මොකද කේක් හදන්න මේක ග්ලිසරින් පාවිච්චි කරනවා. ඒ නිසා මීට වැඩි කියන්නේ වැඩිපුර තියෙන මීට වැඩි ගාණින් මිලිලීටර ගාන වැඩිපුර තියෙන මං හිතන්නේ ග්ලිසරින් බොටල් ඇති ගන්න. නමුත් මං ඒ ගැන හෙව්වේ නැහැ. මං ඔහොමම ඉක්මනටම හදිස්සියේ වීඩියෝ එකක් කරන්න ඕන නිසා තමයි මේක ගැන ඔයාලට දැම්මේ. මට කියන්න ඕනේ අපි ගොඩක් වෙලාවට අපි අපේ හැම ඩ්‍රයි වුණාම අපේ කකුල් ඔය කියන්නේ ඔයාට දැනෙනවනේ අපේ හැම ඔන්න ඩ්‍රයි වේගන එන්නේ. දැන් ඔන්න නිකන් වේලිච්ච වගේ එකක් වෙනවා. කැතේ බෑර නිකන් කොරපොතු වගේ නිකන් මට මගේ හැම නම් එහෙම තමයි ආවේ. කොරපොතු වගේ චුට්ටක් තනින් තන නිකන්. ඇත්තම කතාව ගත්තොත් මම මේ ප්‍රශ්නෙට මූණ දුන්නට පස්සේ මාරු විදිහට මානසික වැටුණා. මොකද මූණ යම් තාක් දුරට තත්ත්වයක තියාගන්න නැහැ. අත් දෙකයි කකුල් දෙකයි කැතනම්. මොකද මිනිස්සෙක් අපේ මූණ දිහා බලලා අනිවාර්යයෙන්ම අපේ අත් දෙකයි කකුල් දෙකයි දිහා බලනවා. මොකද ඒකෙන් තමයි මිනිස්සයා නිගමනය කරන්නේ මෙයා යූස් කරන ප්‍රොඩක්ට් එක හොඳද නැද්ද කියලා. ඉතින් ගොඩක් වෙලාවට මිනිස්සු බලන්නේ මේ කතා හදන්න ඊට පස්සේ කියයි කකුල් දෙක කළුයි මූණ සුදුයි. ඔන්න ඔය වගේ කීක කතා කරන කකුල් දෙක නම් කැතයි මූණ ලස්සනයි. එහෙම හංගන්න ඕනේ නැහැ. ඒක නිසා තමයි මේක මම යූස් කරේ. ඉතින් ඔයත් පාවිච්චි කරලා බලන්න. ඔයාලට සමහරට මේ ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. නැති වුණත් ඔයාගේ හැමදෙස්සම තෙතමනේ රඳව ගන්න රැලි වැටෙන එක අඩු කරන්න පාවිච්චි කරලා බලන්න. විශේෂයෙන්ම මේක ඕනම වයසක කෙනෙක්ට වයස අදාළ නැහැ. සාමාන්‍ය අවුරුදු 45 50 ඒ වගේ අයටත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒ වගේ අයගේ හැම ඉක්මනට රැලි වැටෙන්න බලනානේ. එතකොට ඒ අයට විසඳුමක් විදිහටත් ඔන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා පාවිච්චි කරලා බලලා අනිවාර්යයෙන්ම මට රිසල්ට් එක කියන්න. ඔයාලට තියෙන රිසල්ට් එක කොහොමද කියලා. අනිත් එක තමයි මම ගොඩක් වෙලාවට මේක normally නාලේ උරුණාට පස්සේ කොණ්ඩෙත් පොඩ්ඩක් එහෙම ගානවා. මේ මට නම් හැබැයි මුකුත් අවුලක් උනේ නැහැ. මොකද මම කොණ්ඩෙට එක ඒවා කරනවා මොයිස්චරයිසර්. ඔයාලා දන්නවනේ මගේ බනානා හෙයා ක්‍රීම් එක මම පාවිච්චි කරන හෙයා ෆුඩ් එක පාවිච්චි කරන එක ඒවා කරනවා. ඒ අතරතුර මම මේවත් ඉතින් ගාලා බලනවා වැඩි වෙන්නේ නැහැනේ. මොකද ඒවා ඔයාලත් එක්ක මට ෂෙයා කරගන්නත් පුළුවන් නිසා. ඉතින් යාළුවනේ ඔයා පාවිච්චි කරලා බලන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. කමෙන්ට් දාන්න කොහොමද ඔයාට රිසල්ට් එක කොහොමද කියලා. තවත් වීඩියෝ එකකින් හමුවෙමු. මගේ පහුගිය ටිකේ අනිත් වීඩියෝස් බලලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.